හරි පුතේ ආයිබෝවන්. ඔයාලට තියෙන අක්ෂර වින්‍යාස රීති. මොනවද මේ අක්ෂර වින්‍යාස රීති කියන්නේ? අපිට අක්ෂර වින්‍යාස රීති අවශ්‍යයිද? සිංහල භාෂාවේදී අපිට අක්ෂර වින්‍යාස රීති කියන එක අ කටේ මේ සිංහල ව්‍යාකරණ රීති අපිට සිංහල භාෂාවේදී උපකාරී වෙනවා. හරිද? ලියුමක් ලියන්න ගියත් ඊට පස්සේ තව වචනයක් මේ රචනාවක් ලියන්න ගියත් අපි මේ අක්ෂර වින්‍යාස රීති කියන එක දැනගෙන ඉන්න ඕන. හරිද? ඒක නන ලල ભેදය කියලත් අපි කියනවා. හරිද? ඉස්සෙල්ලා න අක්ෂර භාවිතය ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ ල අක්ෂර භාවිතය ගැන ඉගෙන ගන්නවා. ඊළඟට ෂ අක්ෂර භාවිතය ගැන ඉගෙන ගන්නවා. හරිද? මුලින්ම අපි න දන්තජන මූර්තජන අක්ෂර භාවිතය ගැන ඉගෙන ගමු. ණය යන වචනය හැරුණු විට වෙනත් කිසිදු නූතන සිංහල වචනයක ආරම්භ වන්නේ මූර්තජන කාර්ය නොයේදී. ණය කියන්නේ පුතේ ණය කියනවා ණයකාරය කියනවා ණය ගැති කියනවා ණය මුදල් කියනවා මේ තියෙන උදාහරණ මේ එකක්වත් දන්තජන දාලා ලියන්නේ නැහැ පුතේ. ණය සම්බන්ධව මුදල් සම්බන්ධව දෙයක් අපි ලියනවා නම් ඒක ලියන්නේ මූර්තජන දාලා. හරිද? ඊළඟට ලියනවා පදයක අවසානයේ මූර්තජනකාරය යෙදෙත්. එය හල් වී නොයෙදේ. හරි නේද? අපි සාමාන්‍යයෙන් වචනික අවසානයේ හරිද? තොරන් කියනකොට අපි කවදාවත් මූර්තජන ලියලා තියෙනවද? තොරණ කියනකොට ලියුවට තොරන් කියනකොට ලියන්නේ නැහැනේ. තොරණ කියනකොට මූර්තජන දාන. තොරන් කියනකොට දාන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි පුතේ. හල් කිරීමක් එක්ක ලියනකොට න කාර්යයක් අවසානයේදී වචනයක අවසානයේදී අපි යොදන්නේ දන්තජන මූර්තජන නෙවෙයි දන්තජන අත්සන් ඉක්මන් කන් පහන් ඒ ඔක්කොම අපි යොදන්නේ දන්තජන නාම පදයකට හා විශේෂණ පදවල ර යන්නට පසු යෙදෙන්නේ මූර්තජන කාර්ය. මේක නම් පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න රීතියක් නේ පුතේ. ර යන්නට පරව යෙදෙන්නේ මූර්තජන කියලා ඔයාලා දන්නවා. හරිද? අධිකරණ හරිද? උපකරණ පරිණාමය සාධාරණ පුරාණ දරුණු. එතකොට ර යන්නට පස්සේ යෙදිලා තියෙන්නේ මූර්තජන. ඊළඟට තියෙනවා හල්ර. ඒ කියන්නේ යන්නට පසුව යෙදෙන්නේද මූර්තජ න කාර්යයි. හරිද? ඒකත් හරිනේ. න කාර්යයට ර කාර්යයට පස්සේ දෙන්නෙත් මූර්තජන. ඒ වගේම තමයි අල් රයන්නට පස්සේ දෙන්නෙත් මූර්තජන. හරිද? එතකොට එතනත් උදාහරණ දීලා තියෙනවා කර්ණ වර්ණ අසම්පූර්ණ සංකීර්ණ. හරිද? ඊළඟට තියෙනවා රකාරාංශය සහිත අක්ෂරයට පසුවද යෙදෙන්නේ මූර්තජ නකාර. රකාරාංශය කියලා කියන්නේ පුතේ මෙන්න මේක. රකාරාංශය කියලා කියන්නේ මේ තියෙන රකාරාංශය. අපි සාමාන්‍යයෙන් ඔහොම එකක් දානවා රකාරාංශය. මේ තියෙන වචන යට දාලා තියෙනවා මේ තියෙන ප්‍ර කියන එක යටින් දාලා තියෙනවා රකාරාංශය. පුතේ කවුද? ශෙලින්ද. ක්ලාස් එකට ජොයින් වෙන පරක් වුණාද? පුතා ටීචර් ක්ලාස් එකේ ටිකක් කරා. ඒ ටික අද ඔයාලට පටන් ගත්තේ අක්ෂරමාලාවේ නීති රීති ගැන පුතේ. ඒ ටිකේ සාමාන්‍යයෙන් රීති 3ක් විතර ඉගෙනුවා. ඊළඟ රීතියේ ඉඳලා බලා ගන්න. අපි මුලින්ම කතා කරා ඒ රීති ටික. ඒ රීති 3 පුතේ පොඩක් රෙකෝඩින් එක බලලා චුට්ටක් බලා ගන්න ඕනේ. මම මෙතන ඉඳලා කියලා දීලා යනවා. අහගෙන ඉන්න. හල්ර. හරිද? මම ඒක කලිනුත් කිව්වා. දැන් පුතා අලුතින් ජොයින් වෙච්ච නිසා මම ආයෙමත් කියන්නම්. හල්ර යන්න තියෙනවනේ. ඒ යන්නට පස්සේ යෙදෙන්නේ මූර්තජ කාර්ය. හරිද? අපි දැන් කර්ණ, වර්ණ, අසම්පූර්ණ, සංකීර්ණ අල්ර යන්නට පරව. ඒ කියන්නේ පස්සේ යෙදෙන්නේ මූර්තජන. හරිද? ඊළඟට රකාරාංශය සහිත අක්ෂරයකට පසුවද යෙදෙන්නේ මූර්තජ කාර්යයි. ඒ කියන්නේ මම දැන් අර කලින් ලියලා පෙන්නනවා වගේ රකාරාංශයේ තියෙන මේ ත්‍ර කියන්නේ ත්‍ර කියන එක යටින් දාලා තියෙන්නේ මොකද්ද? රකාරාංශය. ද්‍ර කියන එක යටින් දාලා තියෙන්නේ මොකද්ද? රකාරාංශය. ප්‍ර කියන එක යටින් දාලා තියෙන්නේ මොකද්ද? රකාරාංශය. ශ්‍රේණිය කියන එක යට තියෙන්නේ මොකද්ද? රකාරාංශය. එහෙනම් ආමන්ත්‍රණ කියනකොට එන්නේ මූර්තජ කාර්ය.
මුද්‍රණ කියනකොට එන්නේ මොකක්ද? මූර්තජන. ප්‍රනාම කියනකොට එන්නේ මොකක්ද? මූර්තජන. ශ්‍රේණිය කියනකොට එන්නේ මොකක්ද? මූර්තජන. එහෙනම් ඔන්න මේ රීතිය පුලවන් වෙන්න ඕන දැන් කාටත්. මොකද්ද? රකාරාංශයේ සහිත අක්ෂරයකට පසුව යෙදෙන්නේ මූර්තජන කාර්යය. ඔන්න කිසිම කෙනෙක් දන්තජන කියන්න බෑ. යෙදෙන්නේ මොකද්ද? මූර්තජන. හරිද? ඊළඟට එනවා ගැටය සහිත ඇලපිල්ලෙන් පසුවද මූර්තජන කාර්යය යෙදේ. ගැටේ සහිත ඇලපිල්ල කියන්නේ මොකක්ද? ගැටේ සහිත ඇලපිල්ල කියන පුතේ මේ මෙතන ඍණ, තෘණ, තෘ කියන එකේ ඇවිල්ලා තියෙන මේ ගැටේ සහිත ඇලපිල්ල. ඍණ කියන එකේ මේ ඇවිල්ලා තියෙන මේ කර්ස් එක තියෙන්නේ අන්න එතන ඇවිල්ලා තියෙන නයන්නට එතන හැන්ද ඇවිල්ලා තියෙන ගැටේ සහිත ඇලපිල්ල. අන්න ඒ වගේ වචනත් එක්ක අපි නයන්න සම්බන්ධ කරලා වචනයක් ලියනකොට මූර්තජන වෙන්න ඕන. හරිද? ඍණ, තෘණ ඒ වගේ වචනවලදී මූර්තජන තමයි යෙදෙන්නේ. ඉහත සඳහන් රටාවට අනුකූල නොවන අවස්ථා කීපයක්ද සිංහල ලේඛනයේ තියෙනවලු. දැන් අපි මූර්තජන කාර්යය තියෙන ඒවා ඉගෙන ගත්තා. ණය කියන සම්බන්ධව මුදල් සම්බන්ධව යෙදෙනකොට දන්තජන යෙදෙන්නේ නැහැ. මූර්තජන තමයි යෙදෙන්නේ කියලා කිව්වා. හරිද? ඒ වගේම අපි කතා කරා තව රකාරාංශයට පස්සේ යෙදෙන්නෙත් මොකක්ද? මූර්තජන කියලා කිව්වා. අල් රයන්නට පස්සේ යෙදෙන්නේ මොකක්ද? මූර්තජන කියලා කිව්වා. හරිද? රයන්නට පස්සේ යෙදෙන්නේ මොකක්ද? මූර්තජන. මේව පුතේ ගොඩක් වෙලාවට ඉරිගහන ප්‍රශ්න තියෙනවනේ MCQ. අන්න ඒ වගේ එකකදී වචන දීලා අහනවා. නැත්නම් ඔයාලට හිස්තැනක් දීලා අහනවා. ඒ හිස්තැනට එන්නේ මූර්තජනද දන්තජනද කියලා අහනවා. එතකොට මගේ පුතාලා මේ රීතිය දැනගෙන ඉන්න ඕන. හරිද? රීතිය දැනගත්තේ නැත්නම් අපිට මොන ණයන්නද එන්නේ කියලා හරියට හිතා ගන්න බැරි වෙන මේ වෙලාවට. හරිද? ඒක නිසා රීතිය හොඳට බලා ගන්න ඕනේ. දැන් තොරන් කියලා කියද්දිත් මම කිව්වා තොරන් කියලා කියද්දි අපි අවසානයේදී හල් වෙන එකක් නිසා ඔන්න එතෙන්දී මූර්තජන යෙදෙන්නේ නැහැ. එතෙන්දී යෙදෙන්නේ දන්තජන. හරිද? බහුවචන කරලා ලියද්දිත් ඒක වචන කරලා ලියද්දිත් මෙතෙන්දී අපි අවසානයේදී හල් වෙනව නම් නයන්නක් ඒ නයන්න මොකක් වෙන්න ඕනද? මේ දන්තජන වෙන්න ඕන. හරිද? ඔන්න ඔය රීති ටික ගැන තමයි ශෙලින්ද අපි කතා කරේ. චතු මිනත් ඇවිල්ලා නේද? හරි. ඊළඟට පුතේ අපි ඊළඟ රීතියට යම් පොඩ්ඩක්. අකෝ අපේ චතුමින ගියාද? අපේ චතුමින ගියාද? හරි. අපි ඊළඟට බලමු පුතේ. මොකක්ද තියෙන්නේ? හරි. ඉහත සඳහන් රටාවට අනුව අනුකූල නොවන අවස්ථා කිහිපයක් තියෙනවලු. මොකක්ද? දැන් මං කිව්වා අවසානයේදී හල් වෙනව නම් ඒක මූර්තජන වෙන්න ඕන කියලා. බලමු මෙතන කියන රීතිය මොකක්ද කියලා. ර යන්නට පසුව මූර්තජන කාර්යය යෙදෙතත්. හරිද? යෙදුනත් ර යන්නට පසුව යෙදෙන න අක්ෂරය පදයේ අවසාන අකුර නම් එය දන්තජන අකුරම වේ. හරිද? මොකක්ද වෙලා තියෙන්නේ? ඒ එන්නේ අර කලින් කිව්වම රීතියම තමයි පුතේ. ර යන්නට පස්සේ යෙදෙන්නේ දන්තජන. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් කියනවා රය යන්නට පස්සේ තියෙන්නේ මූර්තජන කියලා. හරිද? හැබැයි මෙතෙන්දී මං කිව්වා අවසානයේදී හල් වෙනව නම් ඒ අක්ෂරය මොකක් වෙන්න ඕනද? දන්තජ වෙන්න ඕන. හරිද? මොකක්ද? පුරන්, රන්, මිනිරන්, බඹරුන්, තොරන්, මසුරන් ඒ ඔක්කොම මොනවද? දන්තජන තමයි හල් වෙලා තියෙන්නේ. හරිද? අපේ අර අනිත් දරුවා ගියාද? ශෙලින්ද නම් ඉන්නවා. ශෙලින්ද. හරි. ඊළඟට අපි බලමු පුතේ ඊළඟ රීතිය මොකක්ද කියලා. බලන්න ඔය අකුරු ටික අක්ෂර ටික අඳුරනවද කියලා. මොනවද අක්ෂර? තත,
දදන. තත දදන අඳුරනවද? ඒ අක්ෂර ඔව් ටිකක ටීචර්. රීතියක් තියෙනවා. මොකක්ද රීතිය? තත දදන යන අකුරකට මුලින් හල් වී යෙදෙන්නේ දන්තජ න අක්ෂරයයි. හරිද? තත දදන කියන අකුරු වලට මුලින් යෙදෙන්නේ මොකද්ද? මුලින් හල් වී යෙදෙනවා නම් ඒක අපි කියනවා දන්තජ න අක්ෂරය තමයි යෙදෙන්නේ. මොකද දන්නවද මේකට කියනවා අපි දන්තජ අක්ෂරي තත දදන බලන්න ත අක්ෂරය. හරිද? ත උන් අල් නයන්නයි තයන්නයි එකතු වෙනවා. එතකොට ප්‍රාන්ත. ප්‍රාන්ත කියනකොට මොකක්ද එන්නේ? දන්තජ නයන්න. චිරන්තන අල් නයන්න මොකක් වෙන්න ඕනද? දන්තජන වෙන්න ඕන. ඊළඟට එනවා උන්ත. ග්‍රාන්ත. ග්‍රාන්ත කියනකොට මොකක්ද එන්නේ? උන් කියනකොට එන්නේ මොන නයන්නද? දන්තජන. තයන්නට යන අකුරට මුලින් හල්වි. මොකද්ද? මේ තියෙන මේ තයන්නට ඉස්සෙල්ලා තියෙන එක දන්තජන. මේ තයන්නට මුලින් තියෙන එක දන්තජන. ග්‍රන්ථීය කියනකොට ඒත් ඒ වගේමයි. මකරන්ද දයන්නට ඉස්සෙල්ලා තියෙන්නේ දන්තජන. චන්දන දයන්නට ඉස්සෙල්ලා තියෙන්නේ දන්තජන. අන්ද දයන්නට ඉස්සෙල්ලා තියෙන්නේ දන්තජන. සුගන්ධ දයන්නට ඉස්සෙල්ලා තියෙන්නේ දන්තජන. ඔටුන්න ඒත් ඒ විදියමයි. පැරැන්නෝ ඒත් ඉදිරිය. එහෙනම් මතක තියාගන්න මගේ පුතේ තත දදන මෙන්න මේ අක්ෂර ටික. හරිද? හොඳට මතක තියාගන්න තත දදන කියන මේ අක්ෂර ටික එකතු වුණාට පස්සේ ඉස්සරහින් මේ හල් වෙලා තියෙන හරිද? අකුරට මුලින් හල් වී යෙදෙන්නේ අනිවාර්යයෙන්ම මොන අක්ෂරයේද? තත දදන කියන අක්ෂර වලට මුලින් හල් වෙලා යෙදෙන්නේ මොන අක්ෂරයේද? දන්තජ න. හරිද? ඊළඟට තියෙනවා ක්‍රියාපදවල ර කාර්යයට පසුව යෙදෙන්නේ දන්තජන කාර්යයයි. ඔන්න තවද රීතියක් හොඳට මතක තියාගන්න ඕනේ. මොකක්ද? දැන් පුතාලට මම කලින් කිව්වා රයන්නට පස්සේ යෙදෙන්නේ මූර්තජ න කියලා. හරිද? හැබැයි ඔන්න දැන් ඒ රීතිය චුට්ටිත්තක් වෙනස් වෙනවා. ඒ රීතිය ඒ විදියමයි වෙනසක් නැහැ. මෙතෙන්දී ක්‍රියාපදවල ර කාර්යයට පස්සේ යෙදෙන්නේ දන්තජන කාර්යයයි. මොකක්ද කියන්නේ? ඒ කරන දේ ක්‍රියාවක් නා. හරිද? අපි කරන දේ ක්‍රියාවක්. හරිද? දුවනවා, පනිනවා, අපි යම්කිසි දෙයක් කරනවා නම් අපි ඒකට කියනවා ක්‍රියාපද කියලා. හරිද? අන්න ඒ වගේ ක්‍රියාපදවල ර කාර්යයට පස්සේ, රයන්නට පස්සේ යෙදෙන්නේ දන්තජන. හරිද? බලන්න. කරනවා. රයන්නට පස්සේ ආවිලා තියෙන මොන නයන්නද? දන්තජන. කරනු. රයන්නට පස්සේ ආවිලා තියෙන මොන නයන්නද? දන්තජනු. කරන දන්තජ. කරනවා දන්තජ. දරනු දන්තජ. කරන දන්තජ. හදාරන දන්තජ. හදාරන න දන්තජන. හදාරන මෙතනත් දන්තජන. බලන්න පුතේ යම්කිසි ක්‍රියාපදයකට රයන්න ඇතුළත්ව අපි ලියනවනම් ඒ රයන්නට පස්සේන නයන්න අනිවාර්යයෙන්ම මොන නයන්න වෙන්න ඕනේද? ශෙලින්ද කියන්න බලන්න. මොන නයන්න වෙන්න ඕනේද? දන්තද නයන්න. ඔව් දන්තජන වෙන්න ඕනේ. හරිද? ඔන්න ඊළඟට එනවා මෙතෙන්ට. ඉංග්‍රීසි අරාබි වැනි භාෂාවලින් සිංහලයට පැමිණි පදවල රකාරයට පස්සේ දන්තජනකාරය ලිවිය යුතුය. දැන් පුතේ හැම තැනදීම අපි රයන්නට පස්සේ මූර්තජ නයන්න ලියන්නේ නැහැ. දැන් අපිට ඉස්සෙල්ලත් හම්බ වුණා ක්‍රියාපදවලදී රයන්නට පස්සේ යෙදෙන්නේ දන්තජ න කියලා. අන්න ඒ වගේම දැන් සාමාන්‍ය ඉංග්‍රීසි වචනවල දැන් ගොඩාක් වෙලාවට ඔය පුතාලේ පන්තිවලත් ඇති. ළමයින්ගේ නම් හරි අමුතුයි. ඒ කියන්නේ ගොඩක් ඉංග්‍රීසි භාෂාවට හුරු නම් තමයි දාන්නේ. අන්න ඒ වගේ නම් ඉංග්‍රීසි, අරාබි ඒ වගේ භාෂාවල නම් තියෙනවා. ඉස්සර ඉංග්‍රීසීන්ටත් ඒ වගේ නම් තිබිලා තියෙනවා. හරිද? අන්න ඒ වගේ නම් ලියද්දිත් අපි ලියන්නේ මූර්තජන නෙවෙයි දාන්තජන. බලන්න. earners. හරිද? earners කියනකොට අල් රයන්නට පස්සේ එවිදලා තියෙන්නේ න. හරිද? පුරාණය. පුරාණය කියනකොට මොන නයන්නද? දන්තජන. නියුරෝණය. නියුරෝණය කියලා විද්‍යාවෙත් තියෙනවා. හරිද? එතකොට රයන්නට පස්සේ මොකද්ද? දන්තජන. වර්ණ. ඉරාණය. ලර්නර්ස්.
learners කියන කොටත් රයන්නට පස්සේ නයන්න. අපිට සාමාන්‍යයෙන් වචනේ උච්චාරණය කොටක තේරෙනවා ඒක ඉංග්‍රීසි වචනයක්ද ඒක සිංහල වචනයක්ද කියලා තේරෙනවා. දැන් මේ වගේ වචන කතා කරනකොට අපිට සාමාන්‍යයෙන් දිවට ලොකු හුරුවක් නැහැනේ පුතේ. එතකොට තේරෙනවා මේක ඉංග්‍රීසි වචනයක්. මේක අරාබි වචනයක් වෙනද කියලා ඉංග්‍රීසි අරාබි වචනවලදී රයන්නට පස්සේ යෙදෙන්නේ දාන්තජන. හරිද? ඔන්න නන න කියන අක්ෂර රීති ටික ඉවරයි. හරිද? ඒවට අදාළ රීති ටික ඉවරයි. මම හිතනවා මගේ පුතාට මේ රීති ටික දැන් සාමාන්‍යයෙන් පුළුවන් ඇති කියලා. සාමාන්‍යයෙන් ටීචර් කියලා දීපු විදිහට යම්කිසි මතකයක් තියෙන්න ඕන. අපි ණය එනවනම් ඒ ගැන කතා කරා. ඊට පස්සේ අගට හල් වෙනවනම් මොන ණයන්නද කියලා කතා කරා. රයන්නට පස්සේ දෙන්නේ මූර්තජන කියලා කතා කරා. අර රයන්නට පස්සේ එන්නේ මොන ණයන්නද කියලා කතා කරා. රකාරාංශයට පස්සේ ඒ වගේ අපි ගොඩක් කතා කරා. හරිද? ඊළඟට අපි යමු මොකකටද? මෙතනක් තියෙනවනේ. තව තියෙනවා. එතන රීති ටිකක් බලමු. මූර්තද හරිද? මූර්තද තියෙනවනේ. අන්නේ ෂයන්නට පස්සේ මූර්තජ නම් ඊට පස්සේ යෙදෙන නයන්නේ මොකද්ද? මූර්තජන. මූර්තජ නම් ඊට පස්සේ දෙන්නේත් මූර්තජන. එතෙන්ට කවදාවත් දන්ත ජෙන්නේ නැහැ. හරිද? මූර්තජ නම් මූර්තජන. හරිද? තෘෂ්ණාව, දූෂණ, පාෂාණ, භික්ෂුණි මේ තියෙන්නේ පුතේ. ඔයාලා මේකට ඉස්සර කියනවා පයනුෂයන්න කියලා. හැබැයි ඒක ඕන දැන් පාවිච්චි කරන්න බෑ. දැන් මගේ පුතාලා ඉගෙනගෙනනේ තියෙන්නේ. කවදාවත් ටීචර් ඇහුවොත් මම මේ දැන් අසාලිවිමක් හරි මොකක් හරි ලියනකොට මොන ෂයන්නද කියලා ඇහුවොත් ඔයාලා කියනවා මොන ෂයන්න කියලාද? මූර්ත දේශ. මේකට කවදාවත් ඔන්න අද කිව්ව කියලා මතක තියාගන්න. මේක පයනුෂයන්න නෙමෙයි. හරිද? මේකට කියන්නේ අපි මූර්ත දේශ කියලා. හරිද? ඒ මූර්ත දේශයකට පස්සේ යොදන්නේ අපි මූර්තජ නයන්න. හරිද? එන්න මගේ පුතාලට පෙන්වන්න එක. මේ තියෙන්නේ මෙන්න මේක. නැත්තම් හොයාගන්න බැරි වෙයිනේ. මෙන්න මේ ෂයන්නට පස්සේ හරිද? මෙන්න මේ නයන්න තමයි යෙදෙන්නේ. මූර්තජන. හරිද? ෂයන්නට පස්සේ නයන්න. මේ තියෙන්නේ. ඊළඟට මූර්තජන. හරිද? ඊළඟට බලමු ඊළඟ රීතිය. හරි. මූර්තජ කොටස එතනින් අපි කිව්වනේ. ඊළඟට ඔන්න තාලුජත් ඇවිල්ලා. තාලුජ ෂකාරයට පසුව යෙදෙන්නේ දන්තජන කාර්යයි. හරි නේද? මේ තාලුජ ෂයන්නට පස්සේ එන්නේ දන්තජන. මූර්තජ ෂ වලට පස්සේ මූර්තජන යෙදෙනවා නම් තාලුජ ෂ වලින් පස්සේ දෙන තාලුජන දන්තජන. හරිද? දේශන, දර්ශන, ප්‍රශ්න, විමර්ශන හොඳින් මතක තියාගන්න. මේක මේ රීතිය අර රීතිය ගොඩක් වෙලාවට පටලවා ගන්න එපා පුතේ. හොඳට අවබෝධ කරගන්න ඕන. ඊළඟට දන්තජ ස. මේක තාලුජ ෂ. මේක දන්තජ ස. හරිද? පුතාලා ලියන්නේ සමනලය, වස්සානය, සංස්කරණය. අන්න ඒ වගේ වචන ලියනකොට ලියන්නේ පුතේ දන්තජ ස. ඔයාලා නිකන් සිංහල ඕඩියේ තියෙන ස. හරිද? මේකට අපි කියන්නේ තාලුජ ෂ. හරිද? මේකට ඔයාලා ඉස්සර කියන්නේ ගයනු ෂයන්න කියලානේ. දැන් කියන්න බෑ එහෙම. දැන් දන්නව ශෛලින්ද මොකක්ද කියලා මේ මොන ෂයන්නද මේකට කියන්නේ? තාලුජ ෂයන්න. හරිද? ඔන්න ආයේ වරදින්න බෑ. කවුරු ඇහුවත් කියන්න ඕන මොන ෂයන්නද කියලා ඇහුවොත් ඔයාලා කියන්න ඕන ඔය ගයනු ෂයන්න නෙමෙයි අපිට නම් ඔක ටීචර් කියලා දෙන්නේ මොකක් කියලාද? තාලුජ ෂ කියලා තමයි කියලා දුන්නේ කියලා දැන් කියන්න පුළුවන් වෙන්න ඕන. හරිද? තාලුජ ෂ වලින් පස්සේ දෙන්නේ දන්තජනනේ. මෙතන දන්තජ ස වලින් පස්සේ දෙන්නේ දන්තජන පුතේ. අස්සන, අත්සන, වස්සාන, ලස්සන. හරිද? ඔන්නේ රීති ටික දැන් පුළුවන්. ඊළඟට එහෙත් යන්නේහි රකාරාංශයක් සහිතනම් එතන යෙදෙන්නේ මූර්තජන කාර්යය. ඔන්න පටලවල තියෙන ඔයාලව. මොකක්ද කරලා තියෙන්නේ? කලින් කිව්වේ තාලුජ ෂ වලින් පස්සේ දෙන්නේ දන්තජන කියලානේ මගේ පුතේ. හැබැයි දැන් කියනවා දන්තජ ෂ තාලුජ ෂ වලින් පස්සේ රකාරාංශ තාලුජ ෂ රකාරාංශයත් එක්ක යෙදෙනවා නම් මෙන්න මේ ෂයන්නට
යටට රකාරාංශයක් යෙදෙනවා නම්. හරිද? එහෙම යෙදෙනවා නම් ඊට පස්සේ එන අකුර දන්තජ වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මූර්තජ. ඒ රකාරාංශයක් ඇවිල්ලානේ වැඩියෙන් කෑල්ලක් දාලා තියෙන්නේ. එතකොට අපිට දන්තජන වලට ඒ බර උස්සගෙන ඉන්න අමාරුයි. එතකොට එතෙන්ට එනවා මූර්තජන. අන්න එහෙම මතක තියාගන්නකෝ. තාළුජශ නිකන් ලියද්දී දන්තජන. මෙතන රකාරාංශයත් එක්ක ලියද්දි මොකද වෙන්නේ? ඒක ටිකක් උස්සන් ඉන්න අමාරුයි. එතකොට අපි දානවා එතෙන්ට මූර්තජන. හරිද? ෂ යන්නේහි රකාරාංශය සහිත නම් එතන යෙදෙන්නේ මෘතජන කාර්යයයි. හරිද? ඊළඟට අපි ඊළඟ එක බලමු. ටට ඩඩන. අපි කලින් ඉගෙන ගත්ත තත දදනනේ. මෙන්න මෙතන තව එකක් ඇවිල්ලා. ටට ඩඩන මෘතජ අක්ෂර ටික. ටට ඩඩන මෘතජ අක්ෂර වලට මුලින් මෘතජ න යෙදේ. ඉතින් හරිනේ මගේ පුතේ. ටට ඩඩන කියන්නේ මෘතජ අක්ෂර වලට මුලින් යෙදෙන්නේ මෘතජ අක්ෂර. බලන්න. ගන්ටාර හොඳට ඔය අක්ෂර බලා ගන්න. ගොඩක් වෙලාවට හිස්තැන් පුරවන්න එනවා. ගන්ටාර කියද්දි සමහරක් අය නයන්න මාරු කරනවා එක්කොට අයන්න මාරු කරනවා. බලන්න ලියන විදිය. ගන්ටාර කණ්ටක අහි කුන්ටික මේ තියෙන අහි කුන්ටික මේ තියන්නට ඉස්සෙල්ලා මොකද වෙලා තියෙන්නේ? න මූර්ධජයි. කණ්ටජ ටයනට ඉස්සෙල්ලා මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? න මූර්තජයි. අකණ්ඩ අල් නයනට මුලින් මොකක්ද ඇවිල්ලා ඩයනට මුලින් ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? මූර්තජන. ආණ්ඩුව කියනකොට ඩූ කියලා කියන්නේ මූර්තජ. මෙතන මූර්තජ අක්ෂර පීලියේ එන්නේ. එතකොට මෙතන අල් නයන්නත් මූර්තජයි. තඹපන්නි වන්නනා ඒවත් මූර්තජන එක තමයි දෙන්නේ. හරිද? එසේ වුවද පහත දැක්වෙන පද තුන් වර්ගය කෙරේ ඉහත රීතිවල බල නොපයි. දැන් අපි මෙච්චර වෙලා රීති කතා කරාට මෙන්න මේ දැන් කියන රීති තුනට ඔය උඩින් කියපු රීති බලපාන්න නැතිලු. බලමු මොනවද කියලා. යුරෝපීය භාෂා වලින් ආ පද. ඔන්න යුරෝපයෙන් ආපු භාෂා වලට මෘතජන අවශ්‍ය නැතිලු. ඒව දන්තජන දාල්ලු කියන බලමු. ඇන්ටෙනා, කැලෙන්ඩරය, වැලන්ටයින්, ටෙන්ඩරය මේව යුරෝප භාෂාවෙන් ආපුව. ඒ කියන්නේ යුරෝප ඒ සංස්කෘතියෙන් මෙහාට ආපුව තමයි. හරිද? අපි කැලෙන්ඩරය කියන්නේ නෑනේ. දැන් කැලෙන්ඩරය කියලා කියනවා. අපි ඒ භාෂාවත් එක්ක ආපු නිසානේ. නැත්නම් අපි කියන්නේ ඉස්සර කියලා දින දර්ශනය කියලා. හරිද? දින දර්ශනය තමයි සිංහල තේරුම. යුරෝප භාෂාවෙන් ආපු වචනේ තමයි කැලෙන්ඩරය. හරිද? ඇන්ටෙනාව. හරිද? ටෙන්ඩරය, වැලන්ටයින් මේ ඔක්කොගෙම එන්නේ දාන්තජන. පහත දැක්වෙන වර්ගයට අයත් ක්‍රියාපදවල. හරිද? මෙන්න මේ වගේ ටඩ ක්‍රියාපදවලත් පුදේ යෙදෙන්නේ මෘතජන නෙමෙයි දන්තජන. මොනවද? කරන්ට, සිතන්ට ඔය ප්‍රාදේශීය ව්‍යවහාරෙත් මේ වගේ වචන පුරුදු වෙනවා. දැන් සමහරක් වෙලාවට ඔය නුවර පැත්තේම කට්ටිය කතා කරන්නේ කන්ට, බොන්ට, නාන්ට ඒ වගේ කියන්නේ අන්න ඒ වගේ ටට දාලා ලියන ඒවට මොකක්ද දෙන්නේ? දන්තජන, කරන්ට, සිතන්ට ඩඩ දාලා කරන්ඩ සිතන්ඩ එන්නේ දන්තජන. ඊළඟට එනවා ට යන්නෙන් සම්බන්ධ වෙන නාමපද. නාමපදයක් කියන්නේ මොකක්ද? යම්කිසි පදයකට අපි කියනවා පණ තියෙන එකට නාමපදයක් කියලා කියනවා. හරිද? නමක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒක නාමපදයක් කියලා කියනවා. බලන්න ට යන්නේහි සම්බන්ධ වෙන නාමපද. ඒ කියන්නේ ටත් එක්ක තමයි සම්බන්ධ වෙන්න ඕනේ නාමපදේ. නිකන් දරුවන් කිව්වට බෑ දරුවන්ට. ට කිව්වම මොකද දෙන්නේ? මොන නයන දෙන්නේ? දාන්තජ න. කාන්තාවන්ට, ඔවුන්ට, මිනිසුන්ට. හරිද? ඒ වගේම තමයි පුතේ ගෞරවාර්ථය හැඟෙන පද. ගෞරවාර්ථය කියන්නේ මොනවද? ශෙලින්ද දන්නවද ගෞරවාර්ථය කියන පද? දන්නවද තේරුම? ආශෙලින්ද ගෞරවාර්ථ පද කියන්නේ පුතේ මොකක්ද? ශෙලින්ද ගෞරවාර්ථ පද කියන්නේ මොනවද පුතේ? දන්නේ නැහැ ටීචර්. හරි. මෙහෙමයි. මට ලොකුවට ඇහුන්නේ නැහැ. හරි. පුතාගේ උත්තරේ හරියට අපි බලමුකෝ. ගෞරවාර්ථ පද කියන්නේ පුතේ කෙනෙක්ට ගෞරව කරලා කතා කරන. ගොඩක් වෙලාවට ආන අනු අනි.
හරිද? පුතාට දැම්ම ගැඹුරු ඇති. තව ඉස්සරහට මේක එනවා. පුතාලා 7 වසරේනේ තාම ඉස්සරහට තව හොඳට ඉගෙන ගන්න පුළුවන්. ආන අනුවනි. ඒ කියන්නේ පියාන. ආන. හරිද? පුතණුවනි. අනි. හරිද? ආන අනු අනි. පුතණුවනි. අනි මෑණියනි. හරි. ආන පියානෝ ඒ වගේ ආන අනු අනි කියන පද අපි කියනවා යෙදුවහම ගෞරවාර්ථ පද කියලා. බලමු මෙතන. පියානෝ ආනෝ. හරිද? පියානන් දියණියෝ දියණියන් පුතණුවන් පුතණුවෝ පුතණ්ඩ මලණ්ඩ අපි සාමාන්‍යයෙන් ගෞරව කරලා කතා කරනවා නම් පුතේ අපි කියනවා මොකක් කියලාද? අපි කියනවා ඒකට ගෞරවාර්ථ පද කියලා. හරිද? අන්නේ ගෞරවාර්ථ පද ලියනකොටත් හරිද? ගෞරවාර්ථ පද ලියනකොටත් අපි කියනවා ඒවට යෙදෙන්නේ මොන නයන්නද? මූර්තජන. ඊළඟට අපි ඊළඟ එකට යමු. මොකක්ද? පහත් දැක්වෙන වර්ගයේ ක්‍රියාපදවල මූර්තජනකාරයේ යෙදේ. ඔන්න මේ වගේ ක්‍රියාපදවලදීත් අපිට යෙදෙන්නේ මොන නයන්නද? මූර්තජන. බලමු මොන නයන්නද කියලා. ලැබින ලැබිනි. ලැබුණ ලැබුණු. ලැබුණාය ලැබුණාහ. ලැබුණාත් ලැබුණෝත්. වැටින වැටිනි. ඇසුණු ඇසුණු ඇසුණ. ලැබුණෙමි ලැබුණෙමු. දැනින දැනිනි. යෙදුන යෙදුණු. ලැබුණේය. අන්න ඒ වගේ ක්‍රියාපදවලදීත් අපිට යෙදෙන්නේ මොන නයන්නද? මූර්ධජන මූර්ධජන. හරිද? ඊළඟට කියනවා පහත් දැක්වෙන ආකාරයේ අතීත කාල ක්‍රියාපදවල යෙදෙන්නේ මූර්ධජනවලු. මොනවද අතීත කාල ක්‍රියාපද කියන්නේ? අතීතයේ වෙච්ච දේවල්. වෙලා ඉවරයි ඒක. ඇමිනින ඇමිනිල ඉවරයි. හරිද? ඇමිනිනිනි කියලා තියෙනවා. හොඳ ඇමිනිනි ඇමිනිනි. හරිද? ගැනින ගැනින ගැනිනි අරගෙන ඉවරයි පුතේ. පැමිණිනි. හරිද? පැමිණිල ඉවරයි. නැත්තම් පැමිණින පැමිණිල ඉවරයි. විකිනින. හරිද? විකුණලා ඉවරයි. නැත්තම් විකිනිනි විකුණලා ඉවරයි. ඇමුණුන ඇමුණුනු. ඒ වගේ තමයි උදාහරණ ටික තියෙන්නේ. ඊළඟට තියෙනවා උන්න යනුවෙන් අවසන් වන ඒක වචන නාම පදවල යෙදෙන්නේ දන්තජන කාර්යය. අවසානයේ ඔන්න කියලා තියෙනවනේ. අන්න ඒ වගේ පදවල අර ප්‍රත්‍යයත් එක්ක යෙදෙනකොට පුතේ ඉස්සරහා යෙදෙන ප්‍රත්‍යයත් එක්ක මේ තියෙන ඉනි ප්‍රත්‍ය, ඔටුනු, ඇතිනි, ගින්න, දුන්න, යකින්න මේවා තියෙන අවසාන මේ වගේ පදවලට ඔන්න කියලා දාලා අපි වචනේ හදනවා. හරිද? ඉන්න, ඔටුන්න, ඇතින්න, ගින්න, දුන්න, යකින්න අන්න ඒකේ ඔන්න කියලා දානකොට ඒකට මූර්තජ ගාවන් නෑ. මූර්තජ ගාවන් නෑ. මොන නයන්නද ගන්නෙ? දන්තජ අල් නයන්නයි දන්තජ නයන්නයි. හරිද? ඊළඟට එනවා පුතේ දෙමළ බසින්නා පදවලට හමු වන මූර්තජන කාර්ය. දෙමළ වචන තියෙනවනේ පුතේ. අපේ භාෂාවේ දෙමළ භාෂාවෙන් හඳුන්වන වචන තියෙනවා. මොනවද? කණ්ණාඩි. දෙමළෙන් කියන්නේ කණ්ණාඩි. එතකොට කණ්ණාඩි කියනකොට ඒකේ වචන දෙකම මොකද වෙන්නේ? අපිට පුළුවන් මේ විදිහට ලියන්නත් පුළුවන්. මේ වෙනුවට මොකද නිරූපණය කිරීම හෝ ඒ වෙනුවට දංශනකාරයෙන් ලිවීම හෝ පළ කළ හැකිය. ඒ කියන්නේ දන්තජන ලියන්නත් පුළුවන්, මූර්තජන ලියන්නත් පුළුවන්. කණ්ණාඩි මේ විදිහට ලියනවා. මූර්තජන දාලා දන්තජන දාලා ලියන්න පුළුවන්. වන්නම කියන එක මෙහෙම ලියන්නත් පුළුවන්, මේ විදිහට ලියන්නත් පුළුවන්. හරිද? ඔන්න නන කාර්ය දැන් සම්පූර්ණයෙන්ම අපි කතා කරලා ඉවරයි. හරිද? තේරුණාද ඒක? නන කාර්ය කතා කරලා ඉවරයි. හරිද? ඊළඟට අපිට තියෙන්නේ ල අක්ෂර භාවිතය. ල නම් ඉවර කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ පුතේ. ටීචර් ඉවර කරන්න බලනවා. ටයිම් එක ඉවර වෙන්න කලින් බලමු අපි. මූර්ධජල යන්නෙන් ආරම්භ වන පදයේ අර්ථය අනුව ප්‍රභේද කීපයකින්. මෙන්න මේ මූර්ධජල තියෙනවනේ පුතේ. මොකක්ද මේ මූර්ධජල කියන්නේ ටීචර්? මූර්ධජල කියන්නේ මෙන්න මේ ලයන්නට. හරිද? මෙන්න මේ ලයන්නට අපි කියනවා මොන ලයන්න කියලාද? මූර්ධජල. හරිද? මූර්ධජල.
ඊළඟට මෙන්න මේකට කියන්නේ මෘත ජලය කියලා අපි. හරිද? ඊළඟට මෙන්න මේ ලයන්නෙන් සාමාන්‍යයෙන් ප්‍රභේද කීපයක් යටතේ අපිට පුළුවන් බෙදන්න. බලමු එක මොකක්ද කියලා. අපි සාමාන්‍යයෙන් හෘදය, හදවත, සිත, පපුව යන අර්ථය දෙන පදවලට මෘත ජලය යෙදෙනවා. අපේ හදවත ඒක ඒ වචනෙට පුතේ සමාන පද වගේ නිකන් අර එහා එක හැරට අර ලබැඳි, ළමැඳ, ලය, ලැම, ලෙන්ගතු. ඒ කියන්නේ හදවත හා සම්බන්ධ වචන. ඒ අර්ථය දෙන වෙනත් වචන. හෘදයට ලබැඳි, ළමැඳ, ලය කියලා කියනවා. මගේ ලය උණු උනා කියලා කියනවා. ලය, ලැම, ලැමට තුරුළු කරගෙන කියන්නේ අපි. ඒ කියන්නේ අම්මා ලැමට තුරුගෙන කියන්නේ පපුවට. ලැම, ලෙන්ගතුයි. හරිද? අන්න ඒ වගේ වචනවලදී පුතේ අපි යොදන්නේ මූර්ධ ජල. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ලපටි, බාල, නොමේරු. මේරු නැති. අපි කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ බාල ළමයි, කුඩා ළමයි කියන ඒවට කියන්නේ අපි. අන්න ඒ වගේ ලාබාල කියන අර්ථයක් දෙන පදවලටත් අපි දන්නේ මූර්ත ජල. ලය, ලදැරිය, ලපලු කියලා කියන්නේ පොඩි ගෙඩි ලපලු. ලහිරු, ලාබාල ඒ වගේදිත් අපි යොදන්නේ මූර්ධ ජල. ඒ වගේම තමයි පුතේ තුන්වෙනි රීතිය සමීප ආසන්න නුදුරු. ඒ කියන්නේ අපිට ළඟව පිහිටන දේවල්. ඒ වගේ අර්ථ දෙන වචනවලදී අපි යොදන්නේ මූර්ධ ජල. මොකද්ද? ඊළඟ, ලං වෙනවා, ළඟ, ළඟින් අන්න ඒ වගේ පදවලදී යොදන්නේ මූර්ධ ජල. ඊට අමතරව වෙනත් පද තියෙනවා. අපි ලය කියලා ලඳ කියලා කියනවා. ලඳ කියන්නේ කාටද? කාන්තාවට. හරිද? ඒ වගේම ළමා. ලැහැබ. ලැහැබ කියන්නේ කැලෑව. ලැබ. ලැහැබ. ලින්ද, ලැව් ඒ වගේ තැන්වලදීත් අපි යොදන්නේ මොනලා යන්නද? මූර්ත ජල. ඊට අමතරව කියනවා පුතේ පදයක අවසානයේ මූර්ධ ජල කාර්යය යෙදුනත් පද අවසානයේ හල් වෙනවා නම් ඔන්න කලින් අර න කාර්යයේ දීච්ච රීතිය වගේම එකක් යෙදෙනවා. අවසාන අකුර හල් වෙනව නම් ඒක මොනලා යන්න වෙන්න ඕනද? ඒක මෘද ජලය වෙන්න බෑ පුතේ. ඒක දන්ත ජලය වෙන්න ඕන. අපි කකුල කියලා කවදාවත් මෘද ජලය දාලා ලියන්නේ නෑනේ. අපි ලියන්නේ දන්ත ජලය දාලා. එතකොට කකුල් උනත් තොල් උනත් ලියන්න ඕන මොනලා යන්නද? දාන්ත ජල. හරිද? අනිත් දේ තමයි ල්ල යන ආකාරයේ යෙදෙන පදවලටත් එක ළඟ යෙදෙන අකුරු වලට යෙදෙන්නේ මොනලා යන්නද? දාන්ත ජල. ඇඟිල්ල, මහල්ලා, ල්ලා. මේ තියෙන ලයන දෙක එක ළඟ. සියල්ල, ල්ල. මල්ල, ල්ල. එතකොට මොනලා යන්නද? දාන්ත ජල තමයි යෙදිලා තියෙන්නේ. පිලි යන්නේහි ආරම්භ වෙන පදවල යෙදෙන්නේ මූර්ත ජලවලු. ඒ කියන්නේ මුලට පිලි කියලා වචනයක් යෙදෙනවා නම් පිලිතුරු, පිලිබඳ, පිලිගන්නවා, පිලිවෙල අන්න ඒ වගේ පිලි කියන වචනේ ඉස්සරහින් යෙදිලා තියෙනම් ඒක මොකක් වෙන්න ඕනද? පුතේ. ඒක මොකක් වෙන්න ඕනද? මේ තියෙන්නේ පිලි කියලා. ඔහොම මම ඉරි ගහලා පෙන්නන්න. මේ පිලි. මෙතනත් පිලිබඳ. මෙතන පිලිතුරු. පිලිවෙල. මේ ඔක්කොම මොනවද එතකොට? ඒ ඇවිල්ලා පිලි කියලා තියෙනම් ඒ ඔක්කොම අක්ෂර මූර්ධ ජල වෙන්න ඕන. ඊළඟ රීතිය කියනවා පොළ යන්නේහි. පොළ කියලා තියෙනම් මේ අවසානයේදී පොළ කියලා තියෙනම් අපි කියන සති පොළ නේ, ගම් පොළ, අඹම් පොළ, දුම්රිය පොළ, වෙළඳ පොළ, වැඩ පොළ, ගුවන් තොටු පොළ තව වචන තියෙනවා. අන්න ඒ වගේ පොළ කියලා තියෙනම් ඒත් මොකක්ද එන්නේ අවසානෙට? ඒ එන්නේත් අවසානෙට මූර්ධජ ල. හරි. ඊළඟට අපි යමු තව එක රීතියක් තියෙනවා. දෙමළ බසින්නා පදවලට හමුවන මූර්ත ජල කාර්ය ඒ ආකාරයෙන්ම නිරූපණය කිරීම හෝ ඒ වෙනුවට දන්ත ජල ලියන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ දෙමළ භාෂාවෙන් ආපු වචනවලට අපිට පුළුවන් මූර්ත ජල ලියන්නත් පුළුවන්. ඒ වෙනුවට දන්ත ජල ලියන්නත් පුළුවන්. මේ බලන්න. කලපුව,
කලපුව. මාලිගාව මාලිගාව. හරිද? ඒ ක්‍රම දෙකෙන්ම අපිට ලියන්න පුළුවන්. ඔන්න ලල කාර්යයත් ඉවරයි. ෂ එකේ තව ටිකක් තියෙන්නේ. අපිට ටයිම් ඉවර වෙන්න කලින් ඒකත් කරන්න පුළුවන් වෙයි පුතේ. බලමු ෂ. දන්තජ ෂ, මූර්තජ ෂ, තාලුජ ෂ. ෂ තුනම තියෙනවා. හරිද? තාලුජ, මූර්තජ, දන්තජ. ඔක්කොම ෂ ටික තියෙනවා. ෂ ෂ ස. ඔක්කොම තියෙනවා. අපි බලමු මේ වගේ හැදිලා තියෙන රීති මොකක්ද කියලා. මුලින්ම තියෙන්නේ තාලුජ ෂ. ඊට පස්සේ මූර්තජ ෂ. ඊට පස්සේ දන්තජ ස තියෙන්නේ. පළවෙනි රීතිය කියනවා තාලුජ ෂ යන්නේ නැරඹෙන වචන රාශියක් මිශ්‍ර සිංහලයේ ඇත. හරිද? බලන්න. ශබ්ද, ශතක, ශරීර, ශස්‍ය, ශල්‍ය, ශක්‍ර, ශාස්ත්‍ර, ශිඛර, ශුද්ධ. මේ ඔක්කොම ශයන මුලට තියෙනව නේද? මේ ශයන මොකක්ද? තාලුජ ෂ. හරිද? ඊළඟට තියෙනවා ව යන්නට මුලින් යෙදෙන්නේ තාලුජ ෂ යෙදේ. ඒ කියන්නේ පුතේ වයන්නට. හරිද? වයන්නට ඉස්සෙල්ලා යෙදෙන්නේ ව කාරයට ඉස්සෙල්ලා යෙදෙන්නේ තාලුජ ෂ. බලන්න අශ්වයා කියලා ලියද්දි කවදාවත් ඔයාලා අනිත් මේ මූර්තජ ෂ දාලවත් ස දාලවත් ලියන්නේ නැහනේ. ඔයාලා ලියන්නේ තාලුජ ෂ දාලා මේ අශ්වයා, ආශ්වාස, විශ්වාස නේ, විශ්වය ඒ වගේ ඒවා. ච යන්නට මුලින් යෙදෙන්නේ ෂ යෙදේ. හරිනේ? ආශ්චර්ය, නිශ්චල, පශ්චාත්, පශ්චිම. ඒ රීති ටික නම් ගොඩාක් අමාරු නෑ. ඡ යන්නට ඉස්සෙල්ලා දෙන්නේ තාලුජ ෂ. ව යන්නට ඉස්සෙල්ලා දෙන්නේ තාලුජ ෂ. ඒ වගේ රීති ටිකක් තියෙන්නේ. ඔන්න තියෙනවා ලේසි රීතියක්. ෂ ෂ අකුරු දෙකම එක වගේ. ෂ ෂ උච්චාරණය චුට්ටක් මේ වුණාට අපි ඒ අකුරු දෙක දෙකක් නේ. එකක් තාලුජ ෂ අනිත් එක මූර්තජ ෂ. අකුරු එක ළඟ යෙදෙන විට තාලුජ ෂ යන්න මුලින් යෙදේ. ඔන්න තාලුජ එක්කෙනාට මුල් තැන දීලා මූර්තජ එක්කෙනා දෙවනි ස්ථානෙට යනවා. හැමතිස්සෙම මුල් තැන දෙන්නේ කාටද? තාලුජට තමයි දෙන්නේ. තාලුජට මුල් තැන දීලා මූර්තජ දෙවනියට යනවා. බලන්න. විශේෂ කවුද මුලින් ඇවිල්ලා තියෙන්නේ? තාලුජ. ශිෂ්‍ය කවුද මුලින් ඇවිත් තියෙන්නේ? තාලුජ. ශිෂ්ටාචාර කවුද මුලින් ඇවිල්ලා තියෙන්නේ? තාලුජ.